ජීවිතේ ටිකක් ලස්සන කරගන්න පුංචි අදහස් ටිකක් දෙන්නද? මුලින්ම ඔයාට ආදරය කරන්න. කවදාවත් තමන්ව අමතක කරලා අනිත් අයට ආදරය කරන්න යන්න එපා. තමන්ගේ හිතට ආදරය කරන්න. තමන්ගේ ලස්සන ගැන හිතන්න. තමන්ගේ කාමරේ ලස්සනට පිළිවෙලකට අස් කරන්න. හොඳට කෑම කන්න. හොඳට නිදිය ගන්න, තමන් ආස ඇඳුම් අඳින්න, තමන් වෙනුවෙන් පුංචි කැපකිරීම් ටිකක් කරන්න. ඒ පුංචි දේවල් තමයි සමහර දවස්වල මට මේ ජීවිතේ එපා. ඒ කියන මට්ටමේ ඉඳලා තව ටිකක් අපි ජීවත් වෙමු. මට පුළුවන් කියන තැනටම ඔයාව අරගෙන යන්නේ. තමන්ට ආදරය කිරීම කියන්නේ හැමදාම සතුටින් ඉන්න එක නෙවෙයි. දුකින් ඉන්න දවසුත් එනවා. ඒ දවස්වලට වැටෙන්නේ නැතුව තමන්ට ශක්තියක් වෙන්නේ තමන් විතරයි. හිත බර දවසට කවදාවත් තමන්ට දොස් කියා ගන්න එපා. පුළුවන් තරම් තමන් වෙනුවෙන් මෘදු මොලොක් වෙන්න. මොකද ගොඩක් අය කියන්නේ මේක මා කාලකන්ණි ජීවිතයක්. එහෙම කියලා තමන්ට පුළුවන් තරම් නිന്ദා අපහාස තමන්ම කරගන්නවා. ඒ දේ කරන්න එපා. බලන්නකෝ ඔයා කොච්චර ලස්සන කෙනෙක්ද. ඔයාට තරහ ගියපු වෙලාවට චුට්ටක් ඉක්මනට කණ්ණාඩියක් ළඟට ගිහින් බලන්න. ඔයාගේ මූණ කොච්චර කැතයිද. දිගටම මේ විදියට තරහ ගත්තොත් එහෙම ඒක සාමාන්‍ය දෙයක් වෙලා ඔයාගේ මූණ ඒ විදියටම හැඩ ගැහෙනවා. ඒ වුණාට ඔයා මූණ හොදලා ඔළුව පීරලා හරි ලස්සනට hina වෙලා ඉන්න වෙලාවක බලන්න. ඔයා ඒ වගේ දිගින් දිගටම හිටියොත් ඔයාව ඒ විදිහට හැඩ ගැහෙනවා. අනිත් අයගේ ප්‍රශ්න නිසා ඔයාගේ ජීවිතේ අපායක් කරගන්න එපා. අදින් පටන් ගන්න. අනිත් අයගේ ආදරේ ඉල්ලන එක, අනිත් අයගේ අනුකම්පාව ඉල්ලන එක නවත්තන්න. ඔයාට ආදරේ කරන්න. ඔයා ගැන හිතන්න. ඔයා ගොඩාක් ධෛර්යවන්තයි. ඔයා ගොඩාක් ලස්සනයි. ඔයාට බලන්න ලස්සන ඇස් දෙකක් තියෙනවා. ලස්සන අත් දෙකක් තියෙනවා. ඔයා කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් නැහැ. ඔයාගේ කන් දෙක හොඳට ඇහෙනවා. ඔයාට ඕන වැඩක් තනියම කරගන්න පුළුවන්. ඉතින් ඔයා කොච්චර ශක්තිමත් කෙනෙක්ද? මොකටද අනිත් අය වෙනුවෙන් දුක් විඳින්නේ? මොකටද අනිත් අයට ඕනවට වඩා කරන්න ගිහිල්ලා තමන්ගේ ජීවිතේම විනාශ කරගන්නේ? එහෙම එපා. පුළුවන් හැම වෙලේම අනිත් උදව් කරන්න. හැබැයි අනිත් අයට උදව් කරන ගමන් තමන්ගේ ජීවිතය ගැන ඉස්සෙල්ලම හිතන්න. මොකද තව කෙනෙක්ට උදව් කරන්න, තව කෙනෙක්ට පිහිට වෙන්න තමන් හරි ලස්සනට පිළිවෙලට ශක්තිමත් වෙන්න ඕනනේ. මේ ටික චුට්ටක් කරලා බලන්නකෝ.